ඔනිකුමා බ්‍රෑන්ඩ් එකකින් එන MT7 Note 7 කියන tri mode gaming keyboard එක ගැන කතා කරන්න යන්නේ අද ඉතින්. මේකේ ලුක් එක දැක්කහම ඔය හිතනවා මේක ගැලපෙන්නේ පිරිමි ළමයෙකුට වඩා ගෑල් ළමයෙක්ට කියලා. අපි ඒක ඉස්සරහදී පෙන්නන්නම් මේක ඕපන් කරගත්තට පස්සේ. ඉතින් අපි මුලින්ම මේකේ අවුටර් බොක්ස් එක ගැන කතා කරමු. ඔයාලට මෙතනින් පේනවා කීබෝඩ් එක මොන වගේද කියලා මුලින් බලුවහම විශේෂයෙන් මතක් ගන්න ඕනේ. ඔනිකුමා ස්ක්‍රැච් ඇන්ඩ් වින් කාඩ් එක තියෙනවා. මේකේ RGB backlight තියෙනවා. මේකේ features අපි box එකේ ගහලා තියෙනවා. අපි එක එකට බලමු. මම ඔයාලට පෙන්නන්නම්. මේක low latency keyboard එකක්. අපි ඒකේ features කතා කරද්දී බලමු latency එක කීයද කියලා. gasket structure කියන්නේ gasket mount තියෙන්නේ. ඒතකොට ලස්සන sound එකක් එනවා keys press කරද්දී. ඒ වගේම keys durable 81 keys තියෙනවා මේ keyboard එකේ. කියන්නේ 80% keyboard එක. detachable cable එකක් තියෙනවා. wireless ඔයාලට 2. wireless ඒ කියන්නේ bluetooth connect කරන්න පුළුවන්. ඒ වගේම 2.4 GHz adapter එකක් තියෙනවා. wireless කියලා තියෙනවා. wireless දෙකක් තියෙනවා. මම හිතන්නේ මෙතන wired දෙන්න ඕනේ. printing mistake එකක් වෙන්න පුළුවන්. අපි ඒක බලමු. features ගැන වෙනම කතා කරන්න මේකේ back එකට ගියොත් key lifetime එක 50 million times පුළුවන් ඔයාලට key එක press කරන්න. ඒ වගේම charging time එක 5 hour කියලා පෙන්නනවා. ඒ වගේම battery life එක 20 hours. දැන් අපි මේක unbox කරගමු. අපිට box එක open කරගත්තාම මෙන්න මෙහෙම පේන්නේ keyboard structure එක සහ මේකේ function වෙන්නේ කොහොමද කියලා. අපි ඒක අනිත් පැත්ත හරව ගත්තට පස්සේ මේකේ තියෙනවා pair කරගන්නේ කොහොමද කියලා අපිට. ඒ වගේම 2.4 GHz adapter එක තියෙනවා සහ wired විදියට ඔයාලට මේක connect කරගන්න පුළුවන්. අපි මේක පැත්තකින් තියාගමු. මෙන්න තියෙනවා අපේ keyboard එක. හරිම ලස්සන look එකක් තියෙන්නේ. ගෑල් ළමයෙකුට ගොඩක් ගැලපෙනවා කිව්වේ. ඉතින් pinkish color එකකින් යන්නේ ගෑල් ළමයි කැමතින් පාටක්. මොකද මේක hot swappable keys එන keyboard එක. ඉතින් ඔයාගේ මොකක් හරි key එකක් කැඩුනොත් අපි අතර ගමු මේ ටික. මොකක් හරි key එකක් කැඩුනොත් ඔයාලට පුළුවන් මෙන්න මේ key එක ඒකත් එක්ක replace කරන්න මේකේ කැඩෙන key එකත් එක්ක. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ ලස්සන button එකකින් figure එකක් හම්බෙනවා. ඒක වාගේ මෙතන volume control එකත් එක්කම replace කරගන්න පුළුවන්. මේක ගලවලා අයින් කරලා මේක high කරන්න පුළුවන්. ඉතින් මම ඒකයි කිව්වේ මේ ගෑල් ළමයෙකුට නම් හරි ලස්සනට ගැලපෙනවා කියලා. පිරිමි ළමයි නම් ගොඩක් කැමති වෙන එකක් නෑ මේකට. අපිට ඊළඟට හම්බෙලා තියෙනවා keys ගලවන්න tool එක හම්බෙලා තියෙනවා. keys සහ key caps ගලවන්න. ඊට පස්සේ මේකේ cable එක ඇවිල්ලා තියෙනවා USB type A to type C cable එකක්. හරි. ඉතින් මේ මගේ අතේ තියෙන මේ keyboard එක හරි ලස්සන look එකක් තියෙන්නේ. අපි මේක බලා ගමු වටේ. ඔයාලට ඉතින් මෙතන height එක adjust කරගන්න පුළුවන්. අනිත් keyboards වල වගේම ඒකට ඔයාලට type දෙකකට adjust කරගන්න පුළුවන්. full සහ half විදිහට මේ විදිහට. ඊට පස්සේ මෙතන අපේ back එකේ තියෙනවා connection ටික 2.4 adapter එක තියෙනවා මෙතන. මෙතන තියෙනවා ඔයා use කරන mode එක 2.4 GHz ද USB ද Bluetooth ද කියන එක. ඒ වගේම මෙතන තියෙනවා ඔයා Mac එකකටද මේක use කරන්නේ Windows එකකටද use කරන්නේ කියලා layout එක වෙනස් කරගන්න පුළුවන් වෙන්න. මේක දැන් on වෙලා තියෙන්නේ අපි අතර mode එක මාරු කරමු නිසා. හැබැයි මේක ඔයා මොකටවත් connect කරනකම් වැඩ කරන්නේ නැහැ. අපි adapter එක connect කරගත්තට පස්සේ තමයි මේකේ RGB වැඩ කරන්න ගන්නෙ. අපි දැනට adapter එක අපේ තියෙන lap එකට connect කරගමු. හරි. දැන් අපි adapter එක connect කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේකේ ලස්සනට RGB වැඩ කරනවා. අපි අපේ shop එකේ තියෙන light ටික off කරලා පෙන්නන්නම් මේකේ RGB එකේ effect ටික සහ මේකේ තියෙන ලස්සන. guys ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ RGB මාරු කරගන්න හැටි. ඔයාලට මෙතන function button එකත් එක්ක up down එකෙන් brightness අඩු වැඩි කරගන්න පුළුවන් keyboard එකේ. left right එකෙන් මේ effect වල speed එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා right එක press කරාම speed එක ගොඩක් වැඩි වෙනවා සහ left එක press කරාම speed එක අඩු වෙනවා. dash එකෙන් colors change කරගන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙන predefined modes ටික මාරු කරන්න function key එකත් එක්ක enter එක press කරන්න ඕනේ. ඉතින් guys මේ keyboard එක ගැන කතා කරන්න තියෙන ඔය දේවල් තමයි විශේෂයෙන් මතක් ගන්න ඕනේ. මේ keyboard එක macro support සහ ඔයාලට මේ අපි පෙන්නපු RGB customize කරපු ටික ඔයාලට ඕන විදිහට predefine කරගන්නත් පුළුවන්. ඔයාගේ නැත්නම් custom theme එකකට මේක හදන්නත් පුළුවන්. ඒකට ඔයා ඔනිකුමා website එකෙන් software එක download කරගෙන customize කරන්න ඕනේ. ඒක අපි මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් අනිත් හැම keyboard software එකම වගේ තමයි. ඔයාලට හරින් පහසුවෙන් customize කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ keyboard එක purchase කරන්න ඕන නම් යන්න www.pcbuilders.lk අපේ website එකට. නැත්නම් එන්න යක්කලා තියෙන අපේ showroom එකට. මෙන්න මේ විදිහටම මේක experience කරලා බලලා ඔයාලට ගැලපෙනවද කියලා බලන්න පුළුවන්. මේක සහ තව brands ගොඩක් අපි ගාව තියෙනවා. ඉතින් දැන් අපිව follow කරලා තියාගන්න. දැන් අපේ website එකට ගිහින් බලන්න.